Hello guys, මේ Windows Server Series එකේ 4 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝෙන් කතා කරමු අපේ පළවෙනි server role එක ගැන. අද කතා කරන්න යන්නේ ADDS එක ගැන, නැත්නම් Active Directory Domain Service එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. හරි. මොකක්ද මේ ADDS එක කියන්නේ? අපි ඉස්සල්ලාම ADDS එකෙන් වෙන කරන දේ ගත්තොත් එහෙම users, computers, resources අපිට මේ server එකට connect කරගෙන manage කරගන්න පුළුවන්. එන්නේ ඒක තමයි මේ Active Directory Domain Service එකෙන් කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු එක PC එකක් තියෙනවා. ඒකට මොනවා හරි pen drive storage device plug කරලා පස්සේ block කරන්න ඕනේ. එන්නේ මේ වගේ දේවල් මේකෙන් control කරගන්න පුළුවන්. තව අපිට computer 100ක් තියෙනවා කියලා හිතමු. 100ටම software install කරන්න ඕනේ කියලා හිතමුකෝ. අපිට pen එකක් ගැන install කරගන්න එපා එකකින් එකට ගිහිල්ලා. අපිට මේ server එකෙන්ම push කරලා දාලා ඔක්කොම 100ටම install වෙන්න හදන්න පුළුවන්. එන්නේ ඒක තමයි Active Directory ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් එකක් තමයි මේ Active Directory Domain Service එක කියන්නේ. හරි එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම සර්වර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා අපේ Active Directory Domain Service එක. හරි අපි කලින් වීඩියෝ එකේ බේසික් කන්ෆිගරේෂන් ටිකක් කරගත්ත අපේ සර්වර් එකට ඉන්ස්ටෝල් කරගත්තන පස්සේ දැන් ෆ්‍රෙෂ් ඉන්ස්ටලේෂන් එකක් තමයි අපේ සර්වර් එකේ තියෙන්නේ. අපි කලින් වීඩියෝ එකේ සර්වර් නේම් එක සර්වර් ටයිම් එක වගේ හදාගත්තා. අපි දැන් ඉන්නේ සර්වර් මැනේජර් එකේ. ඔයාලා මේ සර්වර් මැනේජර් එක ඕපන් වෙලා නැත්තම් මේක ඉස්සෙල්ලාම ඔයාලා මෙහෙම කෙලිම empty තියෙනවා නම් ඔයාලා ඉස්සෙල්ලාම සර්ච් කරගෙන server manager එක open කරගන්න. මෙන්න මෙතන server කියලා type කරගත්තට පස්සේ server manager එක click කරලා පස්සේ open කරගන්න පුළුවන්. හරි අපේ Active Directory Domain Service එක install කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ඒක තමයි මෙන්න මේ add roles and features කියන එක click කරලා නැත්නම් මෙතන manage වලට ගිහිල්ලා add roles and features කියන එකට ගිහිල්ලා අපිට install කරගන්න පුළුවන්. හරි. install කරගන්න කලින් අපිට කරන්න තියෙන configuration ටිකක් තියෙනවා. ඉස්සල්ලාම කරන්න ඕන අපි සර්වර් එකේ IP address එකක් දාගන්න ඕන. සර්වර් එකේ network adapter එකක් connect කරගෙන IP address එකක් දාගන්න ඕන සර්වර් එකට. ඊට පස්සේ අපිට install කරගන්න පුළුවන් අපේ ADDS එක. අපි දැන් බලමු කොහොමද මේකට IP address එකක් assign කරගන්නේ කියලා. ඉස්සල්ලාම ඔයාලා VMware එකේ මෙන්න මෙතන සර්වර් එකට right click කරලා යන්න setting වලට. setting වල තියෙන network adapter කියන එක. ඔයාලගේ default select වෙලා ඇත්තේ NAT එක. මම ඒක මෙන්න මේ LAN segment කියන එකට tick එක දාලා මෙතන LAN segment කියන බටන් එක ක්ලික් කරනවා. මෙතන තියෙනවා add කියලා බටන් එකක්. ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට LAN segment 1 කියලා එකක් add වෙනවා. ඒකට මම ඒක එහෙම තියලා මම මේක okay කරගන්නවා. නම් වෙනස් කරන්න යන්නේ. එහෙම තියලා මම මේක okay කරගන්නවා. හරි. දැන් ඊට පස්සේ මෙන්න මෙතන drop down icon එක ක්ලික් කරාට පස්සේ අපේ create කරගත්ත LAN segment එක මෙන්න මේ විදිහට වෙනවා. හරි. ඊට පස්සේ okay කරගන්නවා. අපි මේ කරේ network adapter එකක් assign කරනවා LAN segment එකට. හරි දැන් මෙන්න මේ විදිහට මේක සර්වර් එක රිෆ්‍රෙෂ් කරගන්නවා. හරි. ඔයාලා මතක ඇතුව මේක setting එක හදනකොට මම ආයෙ setting වලට යනවා. මෙතන තියෙනවා network adapter එකේ මේ උඩ දෙකම ටික් කරලා තියෙනවද කියලා බලන්න. ඒක ඒ දෙක ටික් කරලා තියාගන්න. මේකේ වෙන්නේ network device status එක. ඒ කියන්නේ connect වෙලා තියෙන්න ඕනද නැත්නම් power on එකේ connect වෙන්නද? ඒ දෙක තමයි මෙතන තියෙන්නේ. ඒ දෙකම ටික් එක දාලා තියාගන්න. ඊට පස්සේ මම okay කරගන්නවා. හරි. දැන් මෙතන මේ Ethernet 0 කියලා එකක් තියෙනවා අපේ server dashboard එකේ local server එකට ගියාට පස්සේ. එතන මෙන්න මේක මම not connected කියන එක මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන අපේ Ethernet adapter එක පෙන්නනවා. ඒක උඩ right click කරලා යනවා properties වලට. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා internet protocol version 4 කියලා. ඒක මම double click කරගෙන open කරගන්නවා. දැන් මේ විදිහට DSCP වැටලා ඇත්තේ automatically IP එකක් assign කරගන්න. මම මේක use following IP address automatically කියන එකට එක අයින් කරලා මම මෙතන use the following IP address කියන එක ටික් එක වෙනස් කරගන්නවා. මම මේකට IP එකක් assign කරනවා අලුතෙන්. මම දෙනවා මම කැමති IP එකක් දෙන්න පුළුවන්. මම මේ විදිහට 10.10.10.254 කියන IP එක දෙනවා. අවසාන IP එක දෙනවා මේ විදිහට. හරිද? ඊට පස්සේ subnet mask එක ක්ලික් කරාට පස්සේ මම දෙනවා 255 0 කියන මෙන්න මේ subnet mask එක දීලා gate එකක් දෙන්න නැතුව ඉන්නත් පුළුවන්. කවන්නේ මම gateway එකකුත් දෙනවා 10.10.10.1 කියලා. සාමාන්‍යයෙන් පළවෙනි IP address එක තමයි gateway එකට ගන්න අපි සාමාන්‍ය network එක best practice එක. හරි මේවා ඒ විදිහටම දීලා DNS මම දාන්න යන්නේ නැහැ. මේක internet එකට connect කරගන්න නැති හින්දා මම මෙතන okay කරගන්නවා. ඊට පස්සේ okay කරගන්නවා. මෙන්න මේකත් close කරගන්නවා. දැන් මම මේක refresh කරනවා. හරි දැන් අපේ IP address එක මේ විදිහට assign වෙලා තියෙනවා. මෙතන refresh button එක මෙන්න මෙතන
සර්කල් එකක් වගේ තියෙනවා. ඒකෙන් රීෆ්‍රෙෂ් කරගන්න පුළුවන් අපේ සර්වර් එක. හරි මං IP එක වෙනස් වෙලාද බලන්නත් මං මෙතන සර්ච් අයිකන් එක ක්ලික් කරලා මං cmd කියලා ටයිප් කරගෙන IP config ගන්නවා මේ විදිහට IP config කියලා ටයිප් කරලා enter කරගන්නවා. මෙන්න මේ විදිහට පෙන්නනවා අපේ subnet mask එකයි gateway එකයි වැටිච්ච assign වෙලා තියෙනවා කියලා පෙන්නනවා. Ethernet adapter 0 එකේ තමයි මේ IP address එක තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මම යනවා මේ dashboard කියන එකට. ඊට පස්සේ මම මෙතන මේ add roles and features කියන එක ක්ලික් කරනවා. හරි. ඒ ක්ලික් කරගෙන මම මෙතන මේ next button එක ක්ලික් කරගන්නවා. මෙතන මොනවද වෙනස් කරන්න යන්නේ. හරි installation type එක role base කියන එක ටික් එක තියෙද්දිම මම මෙතන next කරගන්නවා. හරි. මෙන්න මෙතන server section එකේ server selection එකේ තියෙනවා මේ විදිහට මේක උඩ මේක select කරලා තියෙනවා. select a server from the server pool එක ඒක select කරලා මෙන්න මෙතන අපේ server 1 කියන අපේ name එක දාපු name එක තියෙනවා. මෙතන IP address එක තියෙනවා. ඒකත් select වෙලා තියෙද්දි මම next කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට server roles කියනවා. මෙතන ගොඩාක් server roles තියෙනවා. අපි එකින් එක කතා කරන ඉස්සරහට අපි අද කතා කරන්නේ ADDS එක හින්දා මම මෙතන තියෙනවා මේ Active Directory Domain Service කියලා එක. එන්න ඒක මම ටික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ pop-up එකක් open වෙයි wizard එකක් open වෙයි. ඒක add features කියන එක ක්ලික් කරන්න. දැන් මේ විදිහට අපේ Active Directory Domain Service එක ටික් වෙලා තියෙනවා. ඊට පස්සේ next button එක ක්ලික් කරන්න. මේ ටිකත් ඒ විදිහට තියෙද්දිම මම next කරගන්නවා. මොනවත් වෙනස් කරන්න යන්නේ. හරි. මේ විදිහට Active Directory එක ගැන මොකද්ද විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. මම මේකත් next කරගන්නවා. හරි confirmation එකක් තියෙනවා. ඒකත් මම install කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට අපේ feature එක install වෙනවා. features set එකයි අපේ ADDS එක install වෙනවා. හරි අපේ මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා කැන්සල් කරගන්න නැතුව මෙන්න මෙතන තියෙනවා promote this server to domain controller කියන එක. එන්න මම මේක ක්ලික් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට එකක් එනවා. මේකේ ඔයාලගේ domain එකක් නැති හින්දා අලුතෙන් domain එකක් create කරගන්න ඕනේ. මේ domain එක කියන්නේ මොකක්ද කිව්වොත් එහෙම අපේ user PCs ටික අපිට domain එක හරහා තමයි අපේ server එකට connect වෙන්නේ. හරිද? මම ඊට පස්සේ මෙන්න මේ යට තියෙන at new forest කියන එක ටික් එක දානවා. හරිද? හරි මම දැන් මගේ domain එක මේ විදිහට type කරගන්නවා. ඔයාලට ඕන කැමති domain එකක් දෙන්න පුළුවන්. මේක locally run වෙන්නේ කොහෙවත් internet එකට connect වෙන්නේ නැහැ. මම මේකට දෙනවා indicate lk.local කියලා. හරිද? මේක domain එක දීලා next button එක click කරනවා. හරි මේ විදිහට domain එක දීලා next කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට window එකක් open වෙනවා. මෙන්න මේකේ type කරගන්න ඕන password එකක් තියෙනවා. හරිද? මේ password එක type කරන්නේ මේක හදිසියෙ හරි කවුරු හරි uninstall කරන්න ගියොත් මේ Active Directory එකට. කවදාවත් මේක අපේ server එකේ administrator password එක දෙන්න එපා. මේක ඔයාලගේ minimum password එකක් දෙන්න. මම මේ විදිහට password එක type කරගන්නවා මෙතන. හරි මම කන්ෆර්ම් කරගත්තා. මේ සිලෙක්ට් වෙලා තියෙන ඔක්කොම තියෙන ඒවාම තියන්න. මම ඊට පස්සේ next button එක ක්ලික් කරගන්නවා. හරි. මේ කියන්නේ මේගොල්ලෝ DNS ඕනේ කියලා domain name server එක. මම මේකත් ටික් කරන්න නැතුව next කරගන්නවා. මේක කොහොමද මේගොල්ලෝ install කරගන්න ඕටෝම. හරි. දැන් අපේ මෙන්න මේ විදිහට අපේ domain එක verify කරගන්නවා මෙතන. පොඩි තප්පර ගාණක් යනවා මෙතන process එකට. හරි මෙන්න මේ විදිහට අපේ domain එක verify වෙලා තියෙනවා. ඊට පස්සේ next button එක click කරගන්න. හරි මෙන්න මෙතන මේ විදිහට folder path ටිකක් දීලා දෙනවා. මෙන්න මේ path ටික පොඩ්ඩක් ඔයාලා note down කරගන්න. මේ path ඉස්සරහට වැදගත් වෙනවා. හරි මම next button එක click කරගන්නවා. මේ review ටිකත් මම බලලා next button එක click කරගන්නවා. මෙන්න මෙතන අපේ errors අරමුණක් තියෙනවද කියලා check කරගන්න process එකක් මෙතන යන්නේ. හරි මෙන්න මෙතන all okay කියන එක
හරියක් වෙලා නිකන් ග්‍රීන් කලර් හරියක් වෙලා නැත්නම් ඔයාලගේ මොකක් හරි මේ ප්‍රොසෙස් එකේ අවුලක් වෙලා තියෙනවා IP එක හරි මොකක් හරි අවුලක් වෙලා තියෙනවා මේ ඕල් ලෝකේ කියන එක හරිනම් ඔයාලගේ 100%ක් ඔයාලගේ කන්ෆිගරේෂන් ටික හරි ඊට පස්සේ මම ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරගන්නවා හරි මේක 100%ක් කම්ප්ලීට් වුණාට පස්සේ අපේ මැෂින් එක රීස්ටාර්ට් කරගන්න ඕන සමහරක් වෙලාවට ඔටෝ රීස්ටාර්ට් වෙලා නැත්නම් ඔයාලා රීස්ටාර්ට් කරන්න ඕනි කියලා පොප් එකක් ඕපන් වෙයි අර DNS සර්විස් එකත් කන්ෆිගර් වෙනවා මෙතන හරි මෙන්න මේ විදිහට මෙයාලා රීස්ටාර්ට් කරන්න ඉන්නවා මම මෙතන මේක ක්ලෝස් කරලා මේකත් ක්ලෝස් කරගන්නවා තප්පර ගානකින් මේක රීස්ටාර්ට් වෙයි අපි බලන්න රීස්ටාර්ට් වෙනවා නැත්නම් ඔයාලා මැනුවල් රීස්ටාර්ට් කරගන්න පුළුවන් නෑ ඔටෝ රීස්ටාර්ට් වුණා මේ සර්විස් එක රන් වෙන්න පොඩි වෙලාවක් යයි මම මෙතන දීලා තියෙන්නේ මෙතන control alt press කරලා අපි mouse එක unlock කරගන්න පුළුවන් මෙතන setting වලට යන්න ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න මෙතන දීලා තියෙන්නේ processor cost 2යි 2GB RAM තමයි auto select කරලා තියෙන්නේ ඔයාලට වැඩි කරගන්න පුළුවන් මම මේ විදිහට default එක තියෙන හරියට මේක අර 2GB දීලා තියෙන හින්දා පොඩ්ඩක් විතර වෙලා යන්නේ මෙන්න මේ විදිහට අපේ computer settings apply වෙනවා මේ විදිහට පෙන්නනවා මේ VMware එකේ එක මම කියන්න තව දෙයක් මේ VMware එකේ තියෙන වාසියක් තමයි අපිට මේ මැෂින් එක ඔන් එකේ තියෙද්දිම අපේ රිසෝසස් ටික හાર્ඩ්වෙයාර් රිසෝසස් මෙතනින් වැඩි කරගන්න පුළුවන් මෙතන RAM එක වැඩි කරලා ඕකේ කරාට පස්සේ RAM එක මේක අප් එකේ තියෙද්දිම වැඩි කරගන්නවා අර සාමාන්‍ය Microsoft Hyper-V වල වගේ මැෂින් එක රීස්ටාර්ට් කරන්න ඕන මේකේ රිසෝසස් වැඩි කරගන්න ඕනේ නම් ඒක හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තමයි මේ VMware වල තියෙන ඔයාලා Hyper-V එකත් try කරලා බලන්න ඒකත් හොඳයි beginner කෙනෙක්ට එක Microsoft ලා free දෙන එකක් මට හිතෙන්නේ home education වගේ version වල නෑ enterprise pro වගේ Windows version වල තමයි තියෙන්නේ පොඩ්ඩක් Google කරලා බලන්න මට හරියට මතක නෑ හරි මෙන්න මේ විදිහට අපේ C service එක run වුණා හරි මම මෙතන මේක unlock කරගෙන මෙතන බටන් එකේ මම මෙතන මෙන්න මේ විදිහට අපේ වෙනස් වෙලා තියෙනවා login portal එක මෙතන තියෙන අපේ indicate LK අපේ domain එක ඇතුලේ තියෙන administrator account එක තමයි මේ log වෙන්න හදන්නේ හරි මම මෙතන මගේ administrator account එකට log වෙනවා සාමාන්‍ය කලින් තිබ්බ password එකම තමයි හරි හරි මේක පොඩ්ඩක් වෙලා යනවා සර්වර් එක රීෆ්‍රෙෂ් වෙන්න මෙතන මේ නිල් පාට බා එකක් යනවා පේනවා ඔයාලට ඒ තමයි සර්වර් එක රීෆ්‍රෙෂ් වෙනවා හරි සර්වර් එක රීෆ්‍රෙෂ් වුණාට පස්සේ ඔයාලා මෙතනින් මෙන්න මේ විදිහට green color icon එකක් එක මේ විදිහට ADDS install වෙලා තියෙනවා කියලා අපිට පේනවා හරි දැන් අපේ active directory domain service එක අපේ server එකට install කරගෙන ඉවරයි හරි දැන් අපිට මේක connect කරගන්න user PC එකක් එපයි දැන් අපි Windows 10 machine එකක් install කරගන්න හදන්නේ තව VM එකක් හදාගන්න හදන්නේ මේකට connect කරලා control කරන්නේ කොහොමද කියලා බලන්න හරි මම මෙතන right click කරලා new virtual machine කියන එකට යනවා මෙතන typical ම තියලා මම next කරගන්න I will install the operating system later කියන එකටම tick එක තියෙද්දිම මම මෙතන next කරගන්නවා මෙතන Microsoft Windows කියන එකට tick එක දාලා මම install කරන්න හදන OS එකේ name එක මෙතන select කරලා දෙනවා 1064 එක තමයි install කරන්න හදන්නේ ඊට පස්සේ next button එක click කරගන්නවා හරි මෙන්න මේ විදිහට අපේ name එකක් auto select වෙනවා මම ඒක තියෙන්නේ ඒකම දෙනවා මෙතන අපේ location එක දෙනවා මම මෙතන අපි කලින් හදපු folder එක ඇතුළේ lab කියන folder එක ඇතුළේ select කරලා දාමු this PC එකේ D එකේ lab එක ඇතුළේ අපි win server 2022 එකක් හදාගත්තා අපේ server එකට ඒක click කරලා මෙතන new make new folder කියන එක click කරගන්නවා එතනට දෙනවා මම user 1 කියලා folder එකට ඊට පස්සේ ඒක ඕකේ කරගෙන මේ විදිහට select කරලා දෙනවා අපේ lab එක ඇතුළේ user 1 path එක select කරලා දෙනවා location එක ඊට පස්සේ next button එක click කරගන්න මෙන්න මේ single file කියන එක tick එක දාලා maximum disk size එක ඒ විදිහටම තියලා මම next button එක click කරගන්නවා හරි ඊට පස්සේ finish button එක click කරගන්නවා
දැන් ඔයාලට පේනවා අපේ Windows 10 machine එකත් මේ විදිහට හැදිලා තියෙනවා. මම මේකේ පොඩි configuration ටිකක් කරගන්න ඕන හින්දා මේකට right click කරලා setting වලට යනවා. හරි ඊට පස්සේ මම මෙතන මේ CD DVD කියන එකට ගිහිල්ලා use ISO image කියන එකට ටික් එක දාලා මගේ image file එක select කරලා දෙනවා අපේ ISO file එක OS එක තියෙන desktop එකේ තියෙන මෙන්න මේක select කරලා දෙනවා. හරි ඒකත් select කරලා දීලා මෙන්න මෙතන network adapter එක net select වෙලා තියෙනවා. මම LAN segment එකේ අපි කලින් හදාගත්ත එකටම දාලා server එකක් දැන් මේ LAN segment 1 කියන එකට ඒ LAN segment එකටම මේ machine එකත් මම connect කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ටික එක දාන්න බෑ. මෙතන connected power on කියන එක ටික එක දාලා මම okay කරගන්නවා. හරි දැන් අපේ image file එකක් මේකට attach කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ run කරන්න. okay කරගන්නවා. හරි control එකයි alt tab press කරලා අපි mouse එක unlock කරගන්න පුළුවන්. මේ pop up එකත් close කරගන්නවා. ඒක වැඩක් නැහැ. හරි අපි මේ ඉන්නේ normal windows installation එක. මේක next කරගන්නවා. මේ තිබ්බේ on තියෙන දීලා install now කියන click කරගන්නවා. හරි I don't have product කියන එක tick එක දාලා මෙතන මේ enterprise කියන එකට මම select කරලා next කරගන්නවා. terms and condition වලට මම මේ විදිහට accept වෙලා next කියන බටනේ click කරගන්නවා. මෙතන තියෙන pop up එකේ අපි custom install windows only advanced කියන එක tick එක select කරලා මෙන්න මේ විදිහට අපේ drive එක select වෙලා දෙනවා. ඒක මම next කරගන්නවා. හරි මෙන්න මේ විදිහට අපේ install වෙනවා අපේ Windows 10 OS එක. අපි මේ කලින් හදාගත්තේ server එක. හරිද? server එකට තමයි මෙන්න මේ user computers අපි ඕන තරම් හදාගෙන මේ server එකට connect කරගන්න පුළුවන් Active Directory domain service එක හරහා. ඒක තමයි මේ කරන්න හදන්නේ දැන්. අපි බලමු මේ 10 එක install වුණාට පස්සේ user install වුණාට පස්සේ කොහොමද මේ server එකට connect කරගෙන user manage කරගන්නේ කියලා. හරි මේ ටික install වෙනකන් අපි server එකේ පොඩි configuration ටිකක් තියෙනවා. ඒ ටික බලමු. හරි ඔයාලට පුළුවන් අපි ADDS එක install කරගත්තනේ. මෙන්න මෙතන tools වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ server එකේ install කරලා තියෙන services ගැන. මෙන්න මේ විදිහට අපි ගොඩාක් දේවල් තියෙනවා මේ විදිහට කතා කරන්න. ඉදිරියට එන වීඩියෝස් වල කතා කරමු මේ මොනවාද කියලා. අද කතා කරන්නේ Active Directory එක ගැන. අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට Active Directory users and computers කියලා තියෙන එකක් ඒක open කරගන්නවා. හරි මම මේක full screen දාගන්නම්. පේන්න ඕන හින්දා මෙතන දෙනවා අපේ domain එක. ඒක මම drop down කරගන්න පල්ලෙහාට. හරි. ඊට පස්සේ දැන් ඔයාලට වෙනවා මේ විදිහට folders ගොඩක් තියෙනවා. හරිද? users කියලා එකක් තියෙනවා. මේක තමයි organization එක. හරිද? මේක අපි වෙනම organization එකක් හදාගන්න ඕන users ලා create කරන්න, users ලා manage කරන්න. මම මේකට right click කරලා මෙන්න මේ indicate.local කියන එකට right click කරලා new වලට ගිහිල්ලා organizational unit කියන එක select කරලා මෙතන නමක් දෙනවා. මම දෙනවා indicate කියලා. හරි. ඕකේ කරගන්න. හරි. මේක ඇතුලේ මම right click කරලා ආයි new වලට ගිහිල්ලා organizational unit කියන එකක් දෙනවා. මම මෙතනට දෙනවා department කියලා. department කියලා ටික select මේ විදිහට type කරලා okay කරගන්න. හරි. department එක මේ අපි හදන්නේ මේ organization එකක්. හරිද? හිතන්නකෝ department එක ඇතුලේ තියෙනවා අපි දැන් සාමාන්‍ය computer company එකක් ගමුකෝ. company එක තියෙනවා IT department එක, admin එක, HR එක, ඒ වගේ department ගොඩක් තියෙනවා. විතර department folder හදලා අපිට department ඇතුලේ user account එක හදාගන්න පුළුවන්. ඒකට අපිට manage කරන්න ලේසි, එක policy add කරන්න ලේසි. අපි policy ගැන ඉස්සරහට කතා කරමු. ඒ වගේ දේවල් කරන්න ලේසි. අපි ඉස්සෙල්ලා මේ විදිහට හදාගමුකෝ ලස්සනට මේ department right click කරලා මේක උඩ හදාගන්නවා අපේ පළවෙනි department එක මේ විදිහට IT කිය. ඊට පස්සේ ඒක උඩම right click කරලා මම තව එකක් හදාගන්නවා new වලට ගිහිල්ලා organizational unit HR කිය. ඊට පස්සේ මේ ආය department එක උඩ right click කරලා new වලට ගිහිල්ලා organizational unit එක හදාගන්නවා.
MKT කියලා sorry MKT කියලා ටයිප් කරලා මාකටිං ඩිපාර්ට්මන්ට් එක ඕකේ කරගන්න. හරි. දැන් මේක IT ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා, HR එකේ ඉන්නවා, මාකටිං එකේ ඉන්නවා. හරි. දැන් අපි ඩිපාර්ට්මන්ට් තුනක් ක්‍රියේට් කරගෙන ඉවරයි. මේක ඇතුලේ IT එක උඩ රයිට් ක්ලික් කරලා මම මේක උඩ මේ බ්ලැන්ක් පේජ් එක උඩ රයිට් ක්ලික් කරලා නිව් වලට ගිහිල්ලා මේ විදිහට තියෙනවා users කියලා යටම ඒක ක්ලික් කරගන්න. දැන් අපි අපේ පළවෙනි සර්වර් එකේ user හදන්නේ user name එකට දෙනවා මම මේ විදිහට නමක් දෙනවා මගේ නම දෙන්නම්කෝ. first name එක මේ විදිහට දෙනවා ඉමල්ෂ කියලා. last name එක මෙන්න මේ විදිහට අපිට කැමති නමක් දෙන්න පුළුවන්. කැමති නමක් කියන්නේ මේ user ගේ නම හරිද? අපි මේ විදිහට ඉමල්ෂ බී විදුරංග කියලා දෙනවා. මෙන්න මේ විදිහට full name එක මේ විදිහට වැටලා තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට user login name එක කියලා එකක් තියෙනවා. හරි login name එක. මේක කියන්නේ මේ අපි user log වෙනකොට දාන්න ඕන user name එක. අපි දැන් මේ user name එක කියන්නේ මේ log වෙනකොට දාන්න user name එක නෙමෙයි මේ සාමාන්‍ය display වෙන user name එක. අපි log වෙන name එක සාමාන්‍යයෙන් ගත්තොත් මම මේ විදිහට දෙනවා ඉමල්ෂ කියලා. normal එකේ ඉමල්ෂ. space මොනවත් තියන්න බෑ. අපි හිතමු දැන් එයාට එක වගේම දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් හිතන්නකෝ මේ ඉමල්ෂ කියලා තව එක්කෙනෙක් ඉන්නවා කියලා. දැන් එයාට දෙන්න ඊට පස්සේ දැන් එයාට ඉමල්ෂ කියලා දීලා මට දෙන්න ඊට පස්සේ ඉමල්ෂ BB කියලා මෙතන අවසානට දෙනවා. එතකොට අර ඉන්ඩිවිජුවල් වෙනස් වෙනවනේ දෙන්නගේ නම එක නමක් තියෙනවා තමයි එහෙම කරන්නේ. මොකද මගේ තව කට්ටිය නැති හින්දා මම මෙතන ඉමල්ෂ කියලා දෙන next one එක ක්ලික් කරගන්න. හරි. දැන් මේ user ට password එකක් දෙන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් අපි user ට password එකක් දීලා මෙන්න මේ විදිහට password user must change password next login කියන එක ටික් එක දාලා account එක disable කරලා තමයි දෙන්නේ user කෙනෙක්ට. හරිද? ඒ කියන්නේ අපි test password එක මේ විදිහට මම password එක type කරලා අපිට ඕන password එක type කරලා user ට දෙනවා password එක mail එකකින්. හරිද? ඊට පස්සේ user log වුණාට පස්සේ user ට අපිට ඕන එකක් user ට customize කරගෙන password එකක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන්. දැන් ඒකින්ද මම මේ විදිහට මට අලුත් password එකක් දෙන්න ඕනේ නැති හින්දා මෙන්න මේ විදිහට user cannot change password එකට password never expired කියන එකට ටික් එක දාලා මගේ password එක type කරගන්න. හරි password එක type කරගත්තා. user cannot change password never expired කියන එකට expired කියන එකට ටික් එක දාලා next button එක click කරගන්න. හරි ඊට පස්සේ yes button එක click කරගන්න. දැන් අපේ user create වෙලා ඉවරයි. දැන් අපි යන් අපේ 10 එකට අපේ user account එක. user OS එකට හරිද? Windows 10 එකට හරිද? මේක server එක මේක OS එක. user පැත්තේ තියෙන OS එක. හරිද? මම මෙතන මේ basic installation process එකක් තියෙනවා. මම මෙතන United States දාලා next කරගන්නවා. keyboard layout එකක් US ම තියලා skip කරගන්නවා මේක. හරි I don't have internet. Continue with limited setup. name එකක් දෙනවා. මම මෙතන user කියලා දෙනවා. user 1 කියලා දෙනවා. password එකක් මම දෙනවා. confirm කරන්න කියනවා. මම මේ password එක මෙතන දෙනවා. හරි security correction එකක් දෙනවා. මම මේවා දෙන්නේ නැහැ. මෙතන next button එක click කරගන්න. මේ පළවෙනි එකට. හරි පස්සේ දෙවෙනි එකටත් මම මේ විදිහට හරි තුන්වෙනි එකක් දෙනවා. හරි මේව accept කරගන්නවා. not now. හරි මේ විදිහට අපේ configuration ටික හරි. දැන් බලන් ඉන්න තියෙන්නේ අපේ desktop එක load වෙනකම්. හරි මේ විදිහට අපේ desktop එක load වුණා. මම ඊට පස්සේ මේකේ පොඩි configuration ටිකක් දිනව කරගන්න අපේ server එකටම දාපු range එකේම IP එකක් තමයි මේකටත් දාන්න ඕනේ. නැත්නම් communicate කරන්න බෑනේ. ඒකින්ද අපි මම server එකට දාපු IP range එකේම IP එකක් මේකටත් දාගන්නවා. මේ විතර Windows R එක click කරලා run එක open කරගෙන ncpa.cpl කියන එක type කරලා okay කරගෙන මම adapter setting වලට ගිහිල්ලා මේක උඩ right click කරලා properties වලට යනවා.
ඊට පස්සේ මේ IPv4 කියන එක ක්ලික් කරලා මේ විදිහට ස්ටැටික් දාගන්නවා. මම මේ විදිහට අර IP රේන්ජ් එකෙම දෙනවා 10යි 10යි 10යි. මේකට දෙමු IP එක 20 කියලා. කැමති IP එකක් දෙන්න පුළුවන් මේ රේන්ජ් එකේ. සබ්නෙට් එක දුන්නේ 255යි. sorry 255 බිඳුව. මේකේ ගේට් එකක් දෙනවා මම එක කියලා. අරකට දුන්න ගේට් එකම දෙන්නේ. හරි. තව වෙනස් දෙයක් තියෙනවා මේක ගන්න. මේකේ DNS server IP එක විදිහට දාන්න ඕන අපේ server එකේ IP එක. අපි server එකේ IP එක දාගත්තේ අපි බලමු server එකේ මොකක්ද IP එක කියලා. එතන CMD එකෙන් ගිහිල්ලා අපිට බලන්න පුළුවන් IP එක මොකක්ද කියලා. IP config කියන එකට ගිහිල්ලා server එකේ IP එක තියෙන්නේ 10.10.10.254. මොකද server එකේ IP එක මේකට දාගන්නවා මේකේ DNS server එකට. මොකද අපේ ඩොමේන් එකත් එක්ක කනෙක්ට් කරගන්න ඕනේ හින්දා 254. හරි ඕකේ කරගන්නවා. හරි ඕකේ කරගෙන මම මෙතන එකේ CMD එක ඕපන් කරගන්නවා. දැන් කනෙක්ටිවිටි චෙක් කරන්න හදන්නේ අපේ සර්වර් එකයි අපේ ක්ලයන්ට් PC එකයි කනෙක්ටිවිටි කොහොමද කියලා චෙක් කරගන්න හදන්නේ. මම පින් කරගන්නවා. දැන් අපේ DNS සර්වර් එක දුන්නනේ අර IP එකම. දැන් අපේ DNS ඇක්ටිව් වෙලා තියෙන්නේ. අපි දැන් පින් කරලා බලමු. indicate lk.local. හරි. මෙන්න මේ විදිහට අපේ පින් වෙනවා නම් අපේ කනෙක්ටිවිටි එක හරි. දැන් අපි IP එකත් පින් කරලා බලමු සර්වර් එකේ. 10යි sorry 10යි 254 තමයි මේ. හරි අපේ සර්වර් එකේ IP එකත් පින් වෙනවා. දැන් අපේ network connectivity එක හරි. දැන් බලමු අපේ මේ මම හදාගත්ත user account එක අපේ domain එක අපේ හදාගත්ත domain එක අපේ domain එකට අපේ මේ user PC එක connect කරගෙන වැඩ කරගන්නේ කියලා කොහොමද කියලා බලමු. ඔයාලා යන්න මේක right click කරලා මම this PC එකේ properties වලට යනවා. හරි. මෙතන තියෙනවා advanced system setting කියලා. ඒක මම click කරගන්නවා. ඊට පස්සේ computer name එක දෙන්න. ඊට පස්සේ change වලට ගිහිල්ලා ඔයාලා මෙතන මේ work group කියන එක select කරලා ඇත්තේ. එතන මේ විදිහට domain කියලා එකක් තියෙනවා. එතනට ගිහිල්ලා අපේ domain එක type කරගන්නවා. අපි ඉස්සෙල්ලා දීපු අර දුන්න indicate lk.local කියලා domain එක. ඒ domain එක මෙතන type කරගන්නවා. local කියන එක මම මෙතන type කරලා okay button එක click කරගන්නවා. හරි. දැන් මේ විදිහට login එකක් ඉල්ලනවා. මේ login එකට දෙන්නේ අපි අර කලින් server එකේ දීපු administrator password. මම මෙතනට දෙනවා මේ විදිහට indicate lk/එකක් administrator කියලා දීලා අපේ admin password එක දෙනවා. හරි. මෙන්න මේ විදිහට ඕකේ කරගත්තට පස්සේ අපේ welcome to the indicate lk local domain කියන එක මේ විදිහට එනවා. මම මෙතන ඕකේ රීස්ටාර්ට් කරන්න ඉල්ලනවා. මම රීස්ටාර්ට් කරන්න දෙනවා. රීස්ටාර්ට් වුණාට පස්සේ බලමු අපේ domain එකට අපේ user PC එක connect වෙලා තියෙනවද කියලා. හරි මම ඩබල් ක්ලික් කරගන්නවා. දැන් මට පෙන්වනවා other user කියලා එකක් එනවා. එන්නේ ඒකම ක්ලික් කරගන්නවා. දැන් අපි අර මෙන්න මේ user account එක හදනකොට දුන්න login name එක තියෙන්නේ. එනේ login name එක මෙතනට දෙනවා. ඉමාෂ කියලා දුන්නේ. ඊට පස්සේ මෙතන මම දුන්න password එක දෙනවා. ඊපස්සේ okay කරගන්නවා. දැන් පෙන්වනවාද අපේ අර දීපු first name එකයි last name එකයි මේ විදිහට පෙන්වනවා. මෙතන අර විදිහට අර ඊට පස්සේ අර ටික් එකක් තිබ්බේ උඩ අර password එක change කරන්න ඕන කියලා යූසර්ම එන්නේ ටික් එක දාලා තිබ්බනම් අපි මේ විදිහට password එක enter කරලා පස්සේ password change කරන්න මේ විදිහට portal එකක් එයි userට. මම මේක enable කරමු නැති හින්දා අපිට මේ විදිහට ටක් ගාලා log වෙන්න පුළුවන් වුණා. හරි. දැන් මේක user PC එකක් විදිහට තමයි connect වෙලා තියෙන්නේ. ඔයාලට check කරගන්න ඕන නම් මම මේ විදිහට අපි බලමු මොනවා හරි change එකක් කරන්න පුළුවන්ද කියලා ncpa.cpl කියන එකට මේ shortcut එක මම adapt option එක open කරගෙන මම මේ විදිහට IP එක change කරන්න යනවා. දැක්කද?
ඇඩමින්ස්ටේට පර්මිෂන් ඉල්ලනවා අපේ සර්වර් එකේ යසට මොනාවත් නෙට්වර්ක් කන්ෆිගරේෂන් ඇඩමින්ස්ටේෂන් කන්ෆිගරේෂන් ටික කරගන්න බෑ යසට ඒ බ්ලොක් කල තින්න අපේ සර්වර් එකේ හරි දැන්වාට මේ යුසේ කවුන්ට කනෙක්ටලා තින්න අපේ මේකට ඔයාල මේ යුස රයි කලික් කල මේක ප්‍රොපටිස් වලට ගිහිල්ලා ඔයාට යුස එක දෙවල් බලාගන්න පුළුව මෙතන අපිට ටෙලිෆෝන් නම්බ ඒවා ඇඩ් කල දෙන්න පුළුව යුසට අරි කවන්ටවල්ට ගිහිල්ල අපිට බලාගන්න පුළුවන් අර පාස්ුවඩ් චේන්ජ් කරගන්න ටික් අරම දාන්න පුළුවන් නැත්තම් මෙතන මේක ටික් මේ දෙක අයින් කල්ල මේ වයින් කල මේ ටික් එක දැම්මොත්තෙම යුසට ඊළඟ ලොගින් ප්‍රසෙස් එකේදී පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න දෙනවා හරි මං එහෙම ඕනේ නැති හින්දා මේ විදිහට මේ දෙක තියෙද්දි මම කැන්සල් කරගන්නවා නැත්නම් රයිට් ක්ලික් කරලා අපිට තව තියෙනවා මෙන්න මෙතන change password කියලා disable කරලා දාන්න පුළුවන් account එක disable කරාට පස්සේ මෙන්න මෙතනට user ට log වෙන්න බෑ account එකට හරි දැන් අපේ domain එකට connect කරගෙන ඉවරයි user හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ user එක දේවල් disable කරන්නේ අපි තුමු pen drive වරම plug කරගන්න බැරි වෙන්න user මොනවත් configuration කරන්න බැරි වෙන්න user ගේ desktop wallpaper එකට අපිට වෙනස් කරන්න පුළුවන් user ට software install කරගන්න පුළුවන් මෙන්න මේ server එක හරහා user access කරගන්න පුළුවන් user ළඟට යන්න නැතුව හරිද අපි ඊළඟ වීඩියෝ වල බලමු කොහොමද මේ group policy කියන එකෙන් මේවා කරගන්නේ කියලා හරි අද වීඩියෝ එකෙන් අපි user ADDS install කරගත්තා organization එකක් හදාගත්තා user account එකක් හදාගත්තා client PC එකක් up කරගෙන domain එක අපේ client PC එක connect කරගත්ත domain එකට හරි අද වීඩියෝ මෙච්චර කතා කරන්න යන්නේ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මගේ social medias තියෙනවා පල්ලෙහා description එකේ ඒවත් follow කරලා තියාගන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු